mal suede දත්ත මේ මොකද කරන දේවල් වල තේරුව රූපාවිනී ස්වාමීනි මේ හැම දෙයක්ම කරන්නේ ඔබගේ සිත පීතියෙන් තබන්නට ස්වාමීනි. බෑ දත්ත මාව සතුටු කිරීමට මේ වාගේ නටුන් නොත් සම්දාසනය කරලා මාව සතුටු කරන්න බෑ. එහෙමනම් කියන්න ස්වාමීනි කුමක්ද කළ යුත්තේ කියලා. කළ යුත්තේද මම එදා කාලිංග මහා සටනේදී මගේ සහෝදරයන් 99 දෙනෙක් මම ඝාතනය කළා. ඒ වගේම ලක්ෂ සංඛ්‍යාත ගාණක් සාමාන්‍ය බැසින් සිරබාරියට ගත්තා. එපමණක් නොවේ මගේ අගතනුතුරේ සිටින බිසවරුන් අතරින් මට වයසට නොගැලපෙන මේ කාන්තාව කියන්නේ මගේ ආදරවන්ත දේවිය මම විවාහ කරගත්තා.
මොනවද? දැන් දත්ත මම චිත්ත වේදනාවෙන් පසු වෙනවා. චිත්ත වේදනාව. දත්ත එහෙම නෙමෙයි. අපගේ මහරජුරුවන් වහන්සේගෙන් අහලා බලලා ඒ ගැන නිසි තේරුමක් දෙන වැඩපිළිවෙලක් කළ යුතුයි. කුමක්ද කළ යුත්තේ කියන්නේ ස්වාමීනි? රූපාවිනි. එහෙම නෙමෙයි. චිත්ත වේදනාව කියන්නේ උන්වහන්සේ මේ මානසික පීඩාවෙන් පසු හදවතේ මගේ ඇතුළේ තියෙන වේදනාව. දැන් මම වයසටපත් වෙලා තියෙන තරුණ අවදීදී මම මේ වැඩ කටයුතු කළේ. එදා අසල්වැසි රාජ්‍යයන්ට එරෙහිව මම කාලිංග මහා සටනක් කළා. ඒ හැම කටයුත්තම මිනිසුන් මාතින් 100,000 ගණන් මැරුණා. මම ඒ වේදනාවෙන් දැන් වයසට යනකොට මම කල්පනා කරනවා මගේ මේ හිතේ තියෙන වේදනාව දුරු කරගන්නේ කොහොමද කියලා. දත්තේ මම දැන් පස්තැවිලිලා ඉන්නේ. මේ අහන්නේ රූපාවිනි. ස්වාමීනි ඔබගේ වඳින පුදුන බමුණු ආචාර්යින්ගෙන්වත් මීට උපදෙස් ලබා ගන්න පුළුවන් වෙයිද? ඇයි බැරි ස්වාමීනි? ඔබට දැන් ඒ ගැන කල්පනා වුණේ? අනේ එහෙමනම් ඔබගේ වඳින පුදුන බමුණු ආචාර්යින් මෙහාට කැඳවගන්නේ කොහොමද? ඉතින් ස්වාමීනි ඒ සඳහා ධර්මයටත් පිළියෙල කළොත් ඒ කාර්යය ඉෂ්ට වෙනවා මං හිතන්නේ. හොඳයි. දත්තේ ඔබට පුළුවන් ද මේ බමුණු ආචාර්යින් සිටිනා වූ ඒ ආරාමයට යන්න? ඔව් දත්ත ඒ ගමන සඳහා පිටත් කරලා අන්න එක හොඳයි ස්වාමීනි. එහෙමනම් දත්ත ඔබ දන්නවද බමුණු ආරාමයට යුදුම් ගානක් යන්න තියෙනවා. සොයාගෙන යන්න ඕනේ. අන්න හොඳයි. ඔබට ඕන තැනක ගිහිල්ලා ජය ගන්න පුළුවන්. එහෙමනම් ගිහිල්ලායි බමුණු ආචාර්ය නායක බමුණු ආචාර්ය මේ ස්ථානේ කැඳවගෙන ඉන්න පුළුවන්ද? කොහෙන්ද යන්නේ? පාර දන්නවද? ඔව්. 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 එතනින් ආව බෙල්ලමින. ඔව්. බෙල්ලමින එනකොටම තංගන. අන්තියෙන් දානකොටම බඩල් ගම. ගිහිල්ලා තව තුට්ට යොදුන් දෙකක් තුනක් කෙලකොට අවසරයි. එලින්ම බෝල වලා. එතනින් ආවත්ෙන් ගා මඩු කුඹුරු මුල්ල. මේ කොහෙන් වුණත් කමන්නේ. මම දන්නේ ඔබ ඉතින් මා විනෝදමත් කරන්න නොයෙක් දේවල් කියනවනේ. හොඳයි. එහෙමනම් ගිහිල්ලා ඒ ආචාර්යින් කැඳවගෙන වරින් නායක බමුණු ආචාර්යින් මා ඉදිරියට කැඳවගෙන ඉන්න ඕනේ. කලබල කරන්න බෑ. කොහොම පිළිවෙලකට කරු කාම්බීර රජතුමාට නමස්කාර කරන දෙවියන් වහන්සේ ඉන්නවා. ඒ සියල්ල ඔබතුමාලා බලා ගන්න ඕනේ ඈ. හරිනවා. එහෙනම් ගිහිල්ලා අපි වාදී පිළිස කැඳවගෙන යමු. තව කට්ටිය ඉක්ුවනේ කැඳියලා අන්න හරි මොන හරි දෙන්න වෙන්න. කාරේ වාක්‍යරතුනි. උදාහරණාල දත්ත මම පිටත් කර හැරියා. බමුණු ආචාර්ය කැඳවගෙන ඉන්න කියලා. විශාල දානමේ කටයුත්ත සූදානම් කරගෙන යන්නේ. යාළුවනි. ඒ වගේ වැඩ කටයුතු කරන එක නම් හොඳයි. ඉතින් ඔය බමුණු ආචාර්යගේ දන් දීම නම් මම නම් තීරණය කරන්නේ නැහැ. මොකද ඒක හොඳ වැඩක් කියලා. ඒ මොකද? ඇයි පියාණනි. ඔය බමුණු ආචාර්යින් වචනටත් කියන බමුණ දන් කාපු හැටි තන කියලා. ඒ නිසා පියාණනි ඔබගේ සතුට හිතේ තියෙන කීත සංතාපයේ දිරු වීමෙන් නේ කරන්නේ. හොඳයි. ඒ නිසා මම කැමතියි. ඔව්. එහෙමනම් මේට උදව් කරන්න ඕනේ. එහෙමනම් දත්තත් සමග මේ වැඩ කටයුතු සියල්ලක් කරන්න. දැන් බමුණු ආචාර්ය පැමිණි. මම ඇතුළු මාලිගාවට යනවා. තුන්වයි පියාණනි මට අවශ්‍යයි.
දත්ත ඉක්මන් උන්වහන්සේලා පැමුණා නේද? ඉක්මන් කළා එහෙනම් දානමය කටයුතු සූදානම් කරමු. එහෙමනම් ස්වාමීනි අපිට අවසරයි. එහෙමනම් සුදුසු තැන් බලා වාඩි වෙන්න. සුදුසු තැන් බලා වාඩි වෙන්න. මොකද ඔබ තරුණ ඔබ වහන්සේලා කලබලෙන් වගේ. ඒ මොකද්ද? හැන්දද? හැන්ද. අනේ නෑ දැන් ඔය යන්න බෑ හැන්දලන් කමන්නේ මගේ අතත් තුනයි යවුණා මෙව්වා මේ බමුණන් ගිනපො නේදි ගාලේ වෙනවා එහෙනම් ඕම් වැඩේ කරන්න යන්නේ පොඩි කකායි තමයි දොඩින්නේ තාත්ත උන්වහන්සේලා කියන විදිහට කරන්න ඕනේ. මොකද ප්‍රමාදේ. මේ අද අනිත් සේවකයෝ නැතුව ගියානේ. නිවාඩු දුන්නා නේද? අද පිළිගන්නන්න ඕනේ. උඹට ඇති වාගේ. දත්ත උන්වහන්සේලාගේ හිතට එන විදිහට වචන කතා කරන්න එපා. මේ උන්වහන්සේට හිර වෙලා වාගේ මේ වත්‍රේක කිව්වා කියලා මේ ඔක මේ කියලා දාන පාන ඉක්මන් කරලා නේ ඒ මොකද මේ දත්ත ඉක්මන් කරලා වරෙන් මේ උන්වහන්සේලා මෙතන මේ අරගලයක් මේ අරගල ඇති කරගෙන දත්ත මොකද කරන්නේ මේ උන්වහන්සේලාට එහෙමද කරන්නේ මේ දැන් බැරි වෙලාවක් මෙතෙන්ට එකට තුනේ මගේ කියලා තුනේ දත්ත කොහෙද යන්නේ දැන් දත්ත මේ ආයෙත් ඇවිදින්න දත්ත මොකද මේ වැඩි තේරුනේ ඕකනේ කියන්නේ මම නම් පියරතුමාට කිව්වා මේ වගේ අධිකමන නැති වැඩ කරන්න එපා කියලා බලපන් දත්ත ආයෙත් බම්ලෙක් කිනුවා හරි මේ ඕක තමයි කිව්වේ පියරතුමාණන්ට මේ වාගේ කිසිම මේ අධිගමයක් නැති වැඩ කරන්න එපා කියලා දත්තේ දැන් බැරි වෙලා මෙතන පියරතුමා එන්න තිබුණේ උඹ මේක ගහලා උල තියෙනවා එකයි දත්තේ ආයතන බමුණු වෙනවා වාගේ තේිනවා බමුණ කාම් දෙනවායි කියලා තියෙනවනේ Bahkan kita kenal මොකද මේ දානශාලාවට බල්ල පැනලා වගේ ඥානනි ඒක තමයි කිව්වේ මේ වාගේ අධිගමන නැති වැඩ කරන්න එපා කියලා ඒ බමුණු දම් වළඳන ආකාරය දැකලා ඔබගේ හිත සතුට වෙනවා කියලාද තව එකෙක් ඉන්නවා අර දත්ත අන්න පුතා කුණාල මම රැවටුණා
ඔය බමුණන්ට මම රැවටුණා. තීර්ථකෝ කියන්නේ ඔක තමයි. එන්න දෙන්න එපා ඊට පස්සේ. නැවතත් එන වර එන්නේ. පියාණනි එහෙමනම් මේ වාගේ වැඩ කටයුතු ආය අපි නොකරමු. අපි වෙනත් දාන දීම සඳහා වෙනත් අතක් බලාගමු පියාණනි. හොඳයි පුතා. එහෙමනම් දත්ත ඊට පස්සේ බමුණන්ට මේ පළාතට එන්න දෙන්න එපා. ආයේ බබුලන්ට නෙමෙයි බැබිලියෙකුටවත් දෙන්න දෙන්න. ඔව් අම්මා අප්පා. ඔයාලා ඉන්නවද? නෑනේ. එහෙමනම් මෙතෙන් සිට බමුණන්ට මොනවා දත්ත තෝ බමුණන්ට හිරිහැර කරනවද? මේ බව තිස්ස රසිකාවන් දැනගත්තත් එහෙම කලයුත්තේද මේ සියල්ලක් අස්පස් කරලා තිස්ස රසිකාවන්ට මේ ගැන කියන්නවත් එපා. තිස්ස රසිකාව අදහන ආගමේයයි. ඒ නිසා ඒ බමුණු ආගමට නිග්‍රහ කෙරුවා කියලා කුටි වැට දුන්නා කියලා මගේ දේවිය දැනගත්තත් හොඳයි පුතා මම මෙතන යනවා. මට මෙතන ඉන්න බෑ. මේ සියල්ලක් අස්පස් කරලා හොඳයි. එහෙම තමා කියන්නේ බමුණ බත් කාප දනවායි කියලා ඔය කතාවටත් කියනව නේද? ජක්කින් මේ හරියට ඉන්නවද නේද බමුණ බැබිලියෝ? මේ අපි හොඳ වැඩක් කරමු. දැන් මේ සාංකාවත් ඇරෙන්නත් එක්කලා අපි ගමනක් යන්න. දින දෙකක් තුනක් අපි ඈත වීදි සංචාරයක් කරමු. මේ අපි දඩේමියම්
අපි බලාගෙන ඉන්නේ.
අර හංසය අල්ලගනි පොඩි. මේ කවුද? මගේ හංස රාජයාට කරදර කරන්නේ. ඔබලා කවුද? ලබ්ධ සද්දේන මම කතා කරන්න. අපගේ පැමිණීමෙන් ඔබලාගේ විනෝදයට බාධාවක් වුණා. ඒ ගැන අපිට සමා වෙන්න. සමා වෙන්න. මම නිදහසේ රංගනයක යෙදුනේ. ඒකට බාධාවක් වුණා තමයි ඔබලා. ඇත්තෙන්ම අපි සමා වෙන්න කුමරිය. ඔබ කවුද කියලා අපි දන්නේ නැහැ. ඔබ කවුද ඇත්තටම? මම කවුද කියලා අහන්නේ ඔබලා කවුද? පේනුවෙන් නම් වැදගතුන් වගේ. කවුද ඔබලා? තාත්ත මොනවා කියනවද? පාට ලෑන් නෙමෙයි පාට ලී. මේ අහන්නේ. මේ උදේ නිනවල. පේනුවෙන් වැදගතුන් වගේ ඔබලා කොහේ යන ගමන්ද? අපි මේ විනෝද ගමනක් යන ගමන්. මේ ඇත්තට මේ උදේ නිනවලද මේ? අපි දන්නේ නැතුව මේ මල්ලු වෙනට ආවේ. මේ නුවර උදේ නිනවල. මගේ පියා උදේනී මහරජුගේ. ඔබේ පියා ගැන මගේ පියා නිතර කියනවා. ඔබේ පියා මගේ පියා ගැන නිතර කියනවා? ඔව්. එහෙමනම් ඔබේ පියා කවුද? මගේ පියා අශෝක මහරජතුමා. අශෝක මහරජතුමා. එහෙමනම් මේ උදේනී නුවර උදේනී මහරජතුමාගේ දියණිය මම සුමිත්‍රා. ඔබ කවුද? මම පාර්ලි පුත්‍ර නුවර අශෝක මහරජතුමාණන්ගේ පුත්‍රි කුණාල කුමරු. එහෙමනම් ඔබලා කොහේ යන ගමන්ද මේ? දඩේම කියන්නේ අපි විනෝදයෙන් ඉතින් වනාන්තරයේ ඇවිද එන ගමන් මේ මල්ලු වෙනට ළඟා වුණා. ඉතින් අපි දන්නේ නැහැ ඔබලා මේ මල්ලු වෙන්නේ ඉන්නේ බව. මේ එහෙනම් අපිට සමා වෙන්න මේ එහෙනම් ඔබගේ නම සුමිත්‍රා කිව්වා. ඔව් මගේ නම සුමිත්‍රා. ඉතින් මොකක්ද බයිට මම පැත්තකට වෙන්න. අපිට හැමදාම පැත්ත තමයි. සුමිත්‍රා අපි නැවත හමුවෙමුද? ඔව් එහෙමනම් මේ වගේ අවස්ථාවක නැමත හමු වෙයි කියලා මම හිතනවා. හොඳයි එහෙනම් මටත් වෙලා ගියා මගේ පියා මවත් මේ අවස්ථාවේදී මාව ප්‍රමාද වුණේ කියලා ඇයි කියලා බලාගෙන ඇති. එහෙමනම් මටත් මාළිගේ බලා යාමට අවසරයි.